Hello guys, welcome to my new video. ඉතින් මොකද වෙන්නේ? ඉතින් අලුත් වීඩියෝ එකක් කරන්න කියලා හිතුවා. දැන් ෆෝන් එකත් අරගෙන අඳුමුකුත් දාගෙන එළියට බැස්සා. මම තාම කාලත් නෑ. දැන් මං ඉන්නේ හරියට මහරගම. දැන් ඉතින් මම මේ යනවා. ටවුන් එකට යන්නත් ඕනි. ටවුන් එකට ගිහිල්ලා බලමු මොකද්ද කරන්න කියලා. ඉතින් මේ පර්ස් එකේ ෂිපර් එක ගැලවිලා තිබ්බා. මම ඒක හදාගන්න ගියා. මෙතන මේ අංකල් කෙනෙක් ඉන්නවා. ඒ අංකල් ගාවට හායි. මම පික් මේකක් දැම්මා. තාම ආවේ නැහැ. තව විනාඩි 2ක් විතර යනවා කියලා පෙන්නුවා. පික් මේක ආවා. මං ඉන්නේ දෙහිවල. මං ආවා දෙහිවල සත්තු බලන්න. ඉතින් මං ඇතුළට ආවා. මෙතනින් ටිකට් එකක් ගත්තා. ටිකට් එක දේශීය වැඩිහිටි 295යි. මම පොඩි කාලේ වුණා රුපියල් 25ක්. හරි එහෙම පොඩි ගාණක් දෙන්නවට මතක විදියට. සීයක් කාරය කියලා කිව්වට මෙතන ඉන්නේ කපුටෝ හැබැයි. සීයක් කාරෙක් හිටියා. මේ ඉන්නේ සීයක් කාරයා. ඒ සතා මේ පිළිමයක් වගේ ඉස්සෙල්ලා හිටියේ. මං හිතුවේ මේ පිළිමයක් විදිහට හදපු සතෙක් කියලා. දැන් යන් ඉස්සරහට මින්මැදුර මාළු බලන්න. කවුරුත් නැහැ.
තාම රතු වරන් ලවුල්වා. රතුයි හැබැයි හරියට වරන්. Erapaima. Hesbera. Hesbera කියන්නේ මේ ලෝකෙ වේගෙන්ම දුවන මේ පක්ෂියෝ වර්ගය. අද ඇත්තටම මේ ලොකු සෙනගක් නැහැ ෂූ එකේ. ෂූ එකේ ලොකු සෙනගක් කියන්නේ සෙනග ඇත්තෙම නැහැ. vlog එකක් කරන්න හැබැයි සුපිරි දවසක. සතුටුත් නැහනේ. මේ වගේ නෑ සතුටු. ගිරවෙක් ඉන්නවා. කුකුලෙක් ඉන්නවා. ලස්සන සතෙක් ඉන්නවා. රිදී පෙසන්. එයාලගේ තමයි රන් දෙක දිගට තියෙන බර්ඩ්ස් පාක් වගේනේ. මේ දැක්කට පස්සේ මට මේ රියෝ කාටුන් එක මතක් වෙනවා. රියෝ කාටුන් එකෙත් ඉන්නේ ඔය වගේ මේ ඔය මැකෝ වර්ගයක්මයි මේ එයාලා නිල් පාට මේ මැකෝලා වර්ගයක්. ඒ ෆිල්ම් මේ කාටුන් එකෙන් පොඩි කාලේ මාර ආසාවෙන් බැලුවා. යන්නේ උනාට මේ දැන් ආයෙත් ඒ ෆිල්ම් බලද්දි ආසයි. ඒ වුණාට අර පොඩි කාලේ තිබ්බ මේ හැඟීම එන්නේ නැහැ. يعني අපේ මේ පොඩි කාලේ තිබුණු මානසිකත්වයත් එක්ක අපි මේ දේවල් බලද්දි අපිට වෙනම දෙයක් නේ හිතෙන්නේ. ඒකෙන් හින්දා වෙන්නේ නැති. මේවා ලොකු කීඩියක්. වලහෙත් දකින්න සත්තුවත් වෙලාවට පස්සේ විතරයි. යන සෑහෙන ලොකු. ගොඩක් ඉන්නවා මේ. මෙතන හැබැයි ලස්සනයි පොඩි අමුතු ලස්සන තියෙනවා. ඒක ඉන්නවා. කියලා තමයි ඒක කියන්නේ. ඒකේ සත්තු අඩුයි හැබැයි. අඩුයි කියන්නේ සත්තු නම් අඩු වෙන තරමට හොඳයි හිර වෙලා මේ කූඩුවක් පස්සේ ඉන්නවට වඩා.
නරිය කියලා මේ බෝඩ් එකක් දාලා තියෙනවා. ඒකට නරිය නෑ. මෙතන මේ ගහලා තියෙනවා මේ ෆොටෝස් ගහන්න එපා යාළුවගේ මේ ෆ්ලෑෂර් එක දාලා කියලා. මම හිතන්නේ ෆ්ලෑෂ් එක දැම්මට පස්සේ මේ එයාලා හපන්න පයින්නවා. එයාලට කේන්ති යනවා නේද? හිපොපොටේමස්. එයාලා මේ අප්‍රිකාවේ මේ බෝඩ් එක ගහලා දැන් හම්බුණා මේ නම් 25 52 වගේ වරද. ආයි මං හිතුවා ආයිත් කරගිලා එතනට ඇවිල්ලා තියෙන්නේ. 25 ඇවිදගෙන යන්න තමයි කියන්නේ. මෙතන උඩ මේ ගිබන් කෙනෙක් ඉන්නවා. සුදුවත් ඇති ගිබන්. අර උඩ එල්ලිලා ඉන්නවා වගේ. එයාගේ අත් දෙක කකුල් දෙකයි මේ දෙකම සුදු පාටයි. මෙතන මේ නිල් ගවය කියලා ගහලා තියෙනවා. පේනවද දන්නේ නැහැ. රෑතින් ඉන්නේ මං හිතන්නේ එයා. උඩ නිල් පාටක්ද දම් පාටක් එක්ක කළු ගතියක් වගේ මට S2 කට නම් පේනවා. මෙන්න මේ නිල් ගවය තමයි අර ඉන්නේ. අර ඈතින් පේන්නේ අපේ වර්ගයේ අය, මිනිස් වර්ගයේ අය. අර තව එක්කෙනෙක් ඉන්නවා. මම එහෙම කියන්නේ මේ හේතුවක් ඇතිද හොඳේ. කාපු වලකට කිව්වනේ මේදී චිම්පන්සීන්ගේ වර්ගීකරණය සහ පරිණාමය. ගිබන්, ඔරාන්උටාන්, ගෝරිල්ලා, චිම්පන්සියා, අපි. බ්ලොග් එක පටන් ගන්නකොටම කිව්වා මට පොඩි බඩගින්නක් තියෙනවා. මට ඊට පස්සේ ඒක මේ මග ඇරුණා. මෙතනින් මොනවා හරි කාලා ගියොත් හොඳයි. මෙතන කඩයක් තියෙනවා.
මෙතන මේ කොත්තු මේකක් ගත්තට ඒ කොත්තු මේක නම් ඇත්තටම සෙට් නෑ ඒක. නිරෝධායන කලාපේ කියන්න බෑනේ හිටම. කොරන්ටයි. එතන ඉන්නවා උකුස්සෝ. එතන ඉන්නවා මේ ගොඩක් කට්ටිය. කඳුකර කොණ්ඩ උකුස්සා සහ බ්‍රාහ්මිනී උකුස්සා. අන්න දිව්වා. නොයාලම මේ උකුස්සේ හරි පවුල් ආරවුලක්ද වන්න. මේ මුහුදු රාජාලියෝ යාලනම් අතර ලස්සනයි. හරිම ලස්සනයි. ඇත්තටම සත්තු නෑ. මේක නම් මේ බකමූණෙක් ඉන්නවා අර ඈත ඉන්නේ. හරි. හරියට පේන්නේ නැහැ මේ. රිලව් වගේ යාළුවෝ මේ කූඩු එහෙම ගහලා නැහැ මේ වගේ යන්නත් පුළුවන් ඕන මම හිතන්නේ එහෙම යන්න නැතුව ඇති අර හීලෑ වෙලා වගේ කූඩු අස්සෙම අස්සට වෙලා ඉන්න පුරුදු වෙලා ඇතිද. මිනිහරක්ගේ ටයිප් එකට වගේ හැදෙන්නේ. උන්ගේ හැබැයි අන් දෙක නම් ලොකුයි. අර ලංකාවේ මිනිහරක්ගේ අංග වලටත් වඩා ඒ වගේ අංගේ අංග වගේ මේ 4ක් 5ක් විතර මහතයි. ඒ තරම් ලොකු අං අර දිග්ගට මහා ලොකු දිග්ගකට නැහැ. පෙතලි මහතයි පෙතලි කොටයි. මහතයි පෙතලි එක වගේ කොහොම හරි මෙන්න මේ විදිහට තමයි ඉන්නේ යාලා. මේ ඉන්නේ මං අර ඉස්සෙල්ලා බෙන්නුවේ මේ මකුළු වඳුරා. අර අතර මේ අර ගස් උඩ ඉන්නවා. මෙතන ඉන්නවා රයිනෝසිරස්ලා.
මට අර එතන හිටපු හිටිපොද වැස්ස. එතන හිටපු අංකල් කෙනෙක් අර මට කතා කරලා ඉවරලා මේ රයිනෝසිරස්ලට කෑම දෙන්න කතා කරා. එයා ඉස්සෙල්ලම මේ මට ඉංග්‍රීසි වලින් කතා කරේ මම දන්නේ නෑ සුද්දෙක් කියලා හිතුවත් දන්නේ. කොන්නෙත් බැඳගෙන අමුතු විදියට ඇඳගෙන ඇවිදවිදි ෆෝන් එකකුත් අල්ලගෙන. මෙතන ඉන්නවා ග්‍රේට කුඩු. ග්‍රේට කුඩුද? ඔව් ග්‍රේට කුඩු. එයාලා හරිම ලස්සනයි. අර අමුතු අම් දෙකක් තියෙනවා අර මේ දැන් අපි යන්නේ සර්පය බලන්න. සර්පයකට ගහලා තිබ්බා මේ වොෂ්රූම් එකක් තියෙනවා. මෙතන ඉන්නවා මේ සුදු මොනරු. රතු දෑතුඩුවා සහ හැඳි අලවා. හැඳි අලවා. මෙයාලා මේ අප්‍රිකන් ලයන්ස්ලා. තමයි මේ අතන තව එක්කෙනෙක් ඉන්නවා. මෙතන ඉන්න සිංහයි සිංහ දේනුවයි. මෙතන තව මේ සිංහෙකුයි සිංහ දේනුවකුයි ඉන්නවා මේ ඉන්නේ. දැම්පුලුවන් සර්පය බලන්න. මෙතන සර්පය කියලා බෝඩ්ඩයක් ගහලා තියෙනවා. මෙතන මෙහෙට යන්න කියලා ගහලා තියෙනවා. මෙතන උරගයින් කියලා ගහලා තියෙනවා. නීල තලගොයා කියලා. එයා අර ඉන්නේ. මේ මෙතන මේ කුරු කිඹුලා කියලා එකෙක් ඉන්නවා. එයා හරි කියුට් කිඹුල් පැටියෙක්. මේ පැටියෙක්ද ලොකු එක්කෙනෙක් දන්න ලොකු එක්කෙනෙක් වෙන්නදී. හරිම චූටි කියුට්. හැබැයි අහුනොත් එහෙමනම් මේ ලොකු ප්‍රශ්නයක් වෙනවා කියලා. තාවර පේනවා. Reticulated fibula. Reticulated. මේ ආරම්භයේ එක්කෙනෙක්ද දෙන්නෙක්ද වන්දන මම පේන්නේ හරියට එක්කෙනෙක් වගේ පේන්නේ මේ සෑහෙන දිගයි සහ මේ එයා කඳ හරිය පොඩ්ඩක් දුවනවා නෑ දෙන්නෙක් ඉන්නවා මෙතන. මෙතන ඉන්නවා මැඩගස්කර් තිබුණා. එයා නම් ඉන්නේ වගේ ඉන්නේ. එයා අඩි 8ක් 10ක් අතර දිගයිලු. මෙතන ඉස්සෙල්ලා මේ කියුලෙක් කෙනෙක් ඉන්නවා. ආගේ රත්න
මෙතන ඉන්නවා එන පොඩ්ඩා. මෙයා මං හිතන්නේ මේ පැටියෙත් උගද මේ සූටියෙක්. සූටියෙ ලොකු නෑ. ලොකු එකක්. හැලකිමුලා එතන එක්කනේ අර මේ වතුරෙත් ඉන්නවා තාත්තේ. එනවා නම් පේන්නේ නැහැ චූටි දෙයක්. මේ හරියට තියෙනවා මේ සම්පූර්ණ. මෙතන මේ තවත් කිඹුට ඒත් අර මේ රෙක්ටියුලේටර්ස් ළම තමයි මේ මෙතන ඉන්නවා. මං හිතන්නේ එතනක් ඉන්නවා 3 දෙනෙක්. පේන විදිහට 3 දෙනෙක් ඉන්නවා. අර ඉතිලා තවත් ඇතුළේ ඉන්නවා ගන්න. ඉන්දියානු ගැවියල් තිබුණා. එයාලා නම් පේන්නේ නැහැ මේ වතුරේ ලාවට පොඩි ඡායාවක් වගේ එකක් පේනවා. අර යාළගේ තමයි අර මේ කට දිගට තියෙන්නේ. මේ බලන්න පේනවද කියලා ලාවට මේ මට්ටම් කට පේනවා. මේ උඩට එනවා මේක. අන කට එනවා. සුදු ඒ පරවි විශේෂ ඇමේසන් ගිරවා මේ කොබෙයිය වර්ග ගොඩක් තියෙනවා. දියමන්ති කොබෙයිය, සිලු ගිරව්, බදරිගාරි, රොසෙල්ලා ගිරව්, අලු කොබෙයියෝ, සුදු මොනරා. මේ ඇවිල්ලා සුදු තාරායෝ. හංසෙද්ද මන් දන්නේ ගහලා නැහැ බෝඩ් එකක්. ආයේ සුදු හංසෙක්. මෙතන බෝඩ් එකක් ගහලා තියෙනවා. මෙතන තවත් එක්කෙනෙක් ඉන්නවා සුදු හංසෙක්. ඉස්සර සතෙක් කෑ ගහනවා එනවා. පේන්නේ නැහැ. මම හිතන්නේ මේ පැත්තේ දන්න මෙහෙට යන්න එපා කියලා ගහලා තියෙනවා නිරෝධායන කලාපයක් කියලා. එහා පැත්තට මම හිතන්නේ ඒ සිංහයෝ හරි කොටි හරි කෑ ගන්න සද්දයක් ඇහෙන්නේ. මේ පැත්තට නෑ. මං හිතුවේ මොකෙක් හරි සතෙක් හරි ඇති කියලා. ඒ වගේ කවුරුත් නෑ. මෙතන තියෙනවා ඇනිමල් හොස්පිටල්. සමහර වෙලේ හොස්පිටල් එක ඇතුලේ ඉඳන් දන්නේ නැහැ. අර සතෙක් කෑ ගන්න වැහුනේ. මෙතන ඉන්නවා ගුවානකෝ. හලෝ. තව එක්කෙනෙක් ඉන්නවා. අතන ගියා මං හිතන්නේ මේ සත්තු වර්ග 59යි තියෙන්නේ. අර 59 වෙනි අංකෙන් පස්සේ මං එක්කෙනෙක් ගියා. ඔයා කිව්වා 59 තියෙන්නේ කියලා. මං හිතන්නේ 59න් පස්සේ ඉවරයි. දැන් ආයෙත් තාම මේ ඉස්සෙල්ලා පටන් ගත්ත තැනටම සහ මෙතන මේ අර 100ක් කාරය ඉන්න තැනට. ඇත්තටම මේ ෂූ එකට ආවේ මම සෑහෙන්න කාලෙකින්. මං දැනට අවුරුදු 7කට 8කට නෙවෙයි සෝරි 13කට 14කට විතර පස්සේ තමයි මම මේ ආවේ. පොඩි කාලේ ඉස්කෝලේ යන කාලේ හරි ඔය ඉස්කෝලේ යන කාලේ වගේ තමයි මට ආව මතක.
ඒ දවස්වල යනකොට හිටපු සමහර සත්තු හැබැයි තාමත් මේකේ මේ ඒ විදිහටම ඉන්නවා. ඒක හරිම ලස්සනයි. මේ මං කියන්නේ කොහේ හරි හෝ තැනක වැඩ කර ඉන්න ගමන් වුණත් අර මේ Tamanට ෆ්‍රී වෙලාවක් තියෙනවා නම් ওই වටපිටාවේ කොහේ හරි තැනකට ගිහිල්ලා නිදහසේ ඉන්න ඒක මේ හිතට මාරම සැනසීමක්. සහ මේ මනස මාර විදිහට නිදහස් වෙනවට තනියම ඇවිල්ලා ඇවිදලා කරලා නිදහසේ ඉන්න එක ඒක මාර. හලෝ විවර්ස්, ඉතින් මේ මම මේ vlog එක පටන් ගත්ත දැනටම ආයෙත් ආවා. දැන් ඉතින් මේ vlog එක ඉවර කරන්න තමයි හදන්නේ. සහ මේ vlog එක කොහොමද කියලා ඔයාලා යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේක හොඳයි නම් ෂෙයා කරන්න. සහ මගේ channel එක subscribe කරන්න. ඉස්සරහට මේ වගේ මොනවා හරි වගේ වීඩියෝස් බලන්න පුළුවන් ඔයාලට. ඉතින් එහෙනම් cheers bye.